Welcome to my channel. ඔන්න අද මම ඔයාලට වීඩියෝ එකක් ගේනවා. ඒ අපි අලුතින් ගෙදරකට මූණා. ඒ වීඩියෝ එක තමයි පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි තියෙන්නේ. හැබැයි ඩුබායි ඉන්න කෙනෙකුට මේක ගොඩක් වැදගත් වෙයි කටිය හොයන දෙයක්නේ. ඉතින් ඒ හින්දා මම හිතුවා මේ වීඩියෝ චූටි වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්න. මේක මේ YouTube දාන්න කියලා හිතාගෙන වීඩියෝ කරපු එකක් නෙමෙයි. පොඩි ක්ලිප්ස් වගේක් ගත්තා. අර අපි මතකෙට එකතු කරගන්නේ. අන්න ඒ විදිහට එකතු කරගත්ත චූටි වීඩියෝස් ටිකක් තමයි තියෙන්නේ. මොකද අපිට channel එකක් තිබුණ නැහැ මේ ගේම් මූව් වෙන වෙලාවේ. ඉතින් ඒ හින්දා අපි එහෙම කියලා ලොකුවට වීඩියෝ එකක් අපි මේ ඒ කියන්නේ අපි ගෙවල් මාරු කරන එකේ සම්බන්ධව අපිට තියෙනවා පොඩි ඇඩ් එක්ස්පීරියන්ස් එකක් කිව්වොත් ඒ කියන්නේ අපි වීඩියෝ බලන කට්ටිය දන්නවා අපි දැන් ඩුබායි වලට ඇවිල්ලා අවුරුදු දෙකක් වෙනවා මේ අවුරුද්දට අපි 2024 ආවේ. ඉතින් ඒක තමයි මම වලට පස්සේ කියන්නම්. ඉතින් අපි ඇපාර්ට්මන්ට් ගන්නකොට විශේෂයෙන් මම බලන දෙයක් තමයි ෆ්ලෝ එක. ඒ කියන්නේ කීවෙනි ෆ්ලෝ එකේද ඇපාර්ට්මන්ට් එක තියෙන්නේ කියලා. ඒකට හේතුවත් අපි මේ ඩුබායි වලට ආපු ගමන් මුණ දෙන්න උණු ෆේස් කරපු බෑඩ් එක්ස්පීරියන්ස් එක. ඔයාලා අපේ වීඩියෝ එකේ ඉවරනකන් ඉන්න මම ඒක ඔයාලට අන්තිමට කියන්නම්. කරන්න කලින් මේ පොඩි වීඩියෝස් ටික බලලා එමු. මේ අපි පලන හිටපු ගේ කියන්නේ මේක පොඩි චූටි තැනක්. ඔයාලට මේ පේනවනේ. මෙතන තමයි අපි හිටිය අවුරුදු දෙකක් පුරාවටම. ඒ කියන්නේ අපි ඇවිල්ලා මාසෙකින් තමයි මේ ප්ලේස් එකට මූණේ. එදා ඉඳන් අපේ ඉතින් ලස්සන මතක ඔක්කොම එකතු වෙලා ගෙවුනේ මෙන්න මෙතන තමයි. පොඩිම ඉඩක් තියෙන්නේ. ඉතින් බබා ලොකු වෙනකන් එතන හිටියා. ටිකක් අමාරුයි මම ඇවිදින්න ගත්තට පස්සේ මෙයාට ඉඩපාඩු මදි. ඒ නිසාම තමයි අපි අලුත් තැනකට මූව් වෙන්න උනේ. ඔයාලට දැන් මේ පේන්නේ අපි අන්තිම බඩු ටික මේ අරගෙන යනවා. ඇත්තටම අයියා තමයි ගොඩාක් මහන්සි උනේ බඩු ටික අදින්න. මොකද මට බබත් එක්ක ලොකුවට එහෙම වැඩ කරන්න බෑ. මොකද එයා බලා ගන්නත් කෙනෙක් නැහැනේ. ඉතින් මං එයාත් එක්ක හිටියා ගොඩක් වෙලාවට. අයියා තමයි උඩ පහළ ගිහිල්ලා මේ බඩු ටික දාගත්තේ. මොකද මේ බිල්ඩින් එකේ අපි කලින් හිටපු බිල්ඩින් එකේ තිබුණේ නැහැ ලිෆ්ට් එකක්. අපි හිටියේ ෆ්‍රස්ට් ෆ්ලෝර් එකේ. ඉතින් ඒ හින්දා ලේසි වුණා ටිකක් විතර බඩු ටික හිට මෙහෙට අදින්න. මොකද ලොකුවට බඩු තිබුණේ නැහැ. ෆර්නිචර්ස් මුකුත් නැහැ. ඉතින් අයියා තමයි ඉතින් ඒ ටිකට මහන්සි උනේ. මේ තියෙන්නේ අන්තිම ලටපට ටික තමයි එකතු කරගෙන, ඒ කියන්නේ පොඩි කවර වලට දාගෙන මේ ටික අරගෙන තමයි අපි අන්තිමට එතනට බයි බයි කියලා බිල්ඩින් එකට බයි බයි කියලා අපි එතනින් ආවේ. වලාතීරයෙන් එහා කොහෙද ලෝකයක් සොයා මේ ගෙදර ඉතින් ගොඩාක් පිළිවෙලට අස් කරගන්න අමාරුයි. මොකද පොඩි එක්කෙනෙක් ඉන්නවා කියන පොඩි එක්කෙනෙක් ඉන්න අය දන්නවනේ. ඒ අයත් එක්ක ඉතින් පිළිවෙලට තියාගන්න හරි අමාරුයි. ඔය විදිහට ටිකක් ඉඩපාඩු ඇතුව ඉන්න පුළුවන්. මොකද අපි කලින් හිටපු දන හරිම පොඩිනේ. එතන බෙඩ් එක දාන්න විතරයි ඉඩ තිබුණේ. දැන් පොඩි එක්කෙනාට දුවලා පැනලා ඉන්න ටිකක් විතර ඉඩ තියෙනවා. මේ විදිහට තමයි අපේ අලුත් ගෙදර තියෙන්නේ. මේකේ හොඳ දෙයක් ගැන අපිට බල්කනි එකකුත් තියෙනවා. හැම ගෙදරකම තියෙනවනේ පුටුවක් උඩ රෙදි කොට. ඒක ඉතින් අපේ ගෙදරත් එහෙම තමයි.
ඔයාලට කියන්නම් මොකද්ද අපි ෆේස් කරපු බෑඩ් එක්ස්පීරියන්ස් එක කියලා. ඇත්තටම අපි ඩුබයි ඇවිල්ලා ඩුබයි කියන්නේ ජොබ් එක තිබුණේ ඩුබයි. හැබැයි අපි ඇවිල්ලා නතර වුණේ සාජාවල. ඉතින් සාජාවල අපි ගත්ත ෆ්ලෝ එක කියන්නේ අපේ ස්ටුඩියෝ එක තිබුණේ 23 වෙනි තට්ටුවේ. 23 වෙනි තට්ටුවේ ඉතින් එක දවසක් රෑ කියන්නේ ඇවිල්ලා දවස් 5යි පස්වෙනි දවසේ රෑ 11යි 10ට විතර බිල්ඩින් එකේ ෆයර් ඇලාර්ම් එක වැදුනා. අපිට එහෙම එක්ස්පීරියන්ස් එකක් නැහැනේ ෆයර් ඇලාර්ම් එකක් වදිනකොට මොකද්ද කරන්න ඕනි. ඇත්තටම ඒක ඒ වෙලාවේ ෆේස් කරනකොට තමයි තේරෙන්නේ අපිට එහෙම කිසිම මේකක් තිබුණේ නැහැ. තේරුමක් තිබුණේ නැහැ. කොහොම හරි හස්බන්ඩ්යි මමයි ඇහැරලා හිටියේ. අයියා ක්ලාස් කරනවනේ. ඉතින් ඒ ක්ලාස් වල එයා ටියුට් එකක් හදන ගමන් තමයි හිටියේ. 11යි 10ට විතර ඇති. එයාත් ඒ වැඩ ඉවර කරලා නිදා ගන්න කියලා තමයි හැදුවේ. එතකොටම තමයි ෆයර් ඇලාර්ම් එක වැදුනේ. මම තමයි අයියට කිව්වේ පොඩ්ඩක් ගිහින් බලන්නකෝ එළියට දොරැරලා බලන්න කියලා. අපිට දොරැරලා බැලුවා. එතකොට එකෙනෙක් එළියේ ඉඳලා කිව්වා ඉක්මනට යන්න කියලා පහලට. බබා නිදාගෙන හිටියේ. එතකොට එයාට මාස 6මාරක් විතර ඇති. ඊට පස්සේ ආවත් අරගෙන අපි මුකුත් බඩු ගත්තේ නැහැ. එහෙම රෙඩි කරලා කියලා තිබුණේ නැහැ. එම අවශ්‍ය දේවල් ටික අරගෙන යන්න ඕනි කියලා. මගේ අතේ ඉඳි ෆෝන් එක හස්බන්ඩ් ෆෝන් එක අරන් තිබුණා. එයා පර්ස් එක අරන් තිබුණා. අයියා බබාවත් අරගෙන එහෙම පහලට දිව්වා. අපි හිටියේ 23 වෙනි තට්ටුවේනේ. එතකොට මේ බිල්ඩින් එකේ පාකින් උනුත් 5ක් තියෙනවා. එතකොට අපි තට්ටු 28ක් පහලට දුවන්න ඕනි. ඒ කියන්නේ අනිත් මිනිස්සුත් එකතු වෙනවනේ හැමෝටම බැලලා තියෙන එකම එක තට්ටු එක පඩිපෙළයි. ඉතින් හැමෝම මේ පඩිපෙළේ පහලට දිව්වා. ඒක මම සෙරප්පු දෙකක්වත් නැතුව තමයි දිව්වේ. ඒ කියන්නේ හිම දාන්න ඕනි කියලා තේරුමක් ආවේ නැහැ. මතක් වුණෙත් නැහැ. ඉක්මනට දාගන්න ඕනි කියලා. බබා මගදී බහිනකොට හැරුණා. හැබැයි සද්ද කරේ නැහැ. ඇඬුවේවත් නැහැ. නිින්ද කැඩුණා කියලාවත් මොකවත්. ওই විදිහට තමයි ඉතින් පහලට දිව්වා. එදා ඉතින් අපි පාන්දර 1:00 2 විතර වෙනකන් ඉතින් බිල්ඩින් එකේ පහල තමයි හිටියේ. උඩ බලාගෙන හිටියදී බබාගේ ඩොකියුමන්ට්ස් හස්බන්ඩ්ගේ සර්ටිෆිකේට් මගේ සර්ටිෆිකේට්ස් ඔය ටික තමයි වටිනම දෙයකට කියලා තිබුණේ පාස්පෝර්ට් ටිකයි. ඒ ටික ගත්තෙත් නැහැ. අපිට හිතා ගන්න බැරුණා දැන් අපි හිටපු තට්ටුවත් ඇවිලෙනවාද මොකවත් දන්නේ නැහැ. අපිට පස්සේ පහුව දවස් අයියා නම් පහුවද ආවා. ඇවිල්ලා බලනකොට අපිට හිටපු තට්ටුවේ මොකවත් වෙලා තිබුණේ නැහැ. ගිනි ගරගෙන තිබුණේ 21 වෙනි තට්ටුව 25 වෙනි එකේ ගෑස් ලීක් එකක් කියලා. ඉතින් ඔය තට්ටු දෙක තමයි ගොඩක්ම ඇවිල්ලා තිබුණේ. එතකොට වාසනාවකට වගේ අපි හිටපු තට්ටුවට දුම ඇවිල්ලා විතරයි. දුම ආවා කියන්නේ තනිකර ඇඳවල් ඒ කියන්නේ කබඩ් ඇතුළට පවා දුම ගිහිල්ලා ඇඳුම් එහෙම ඔක්කොම කළු පාට තිබුණේ. ඒවා අපේ ඇඳුම් නම් අපි වොෂ් කරලා ගත්තා. බබාගේ වනම් අපි ගොඩාක් අයින් කරා. බබාගේ වොෂ් කරලා ගන්න පුළුවන්කම තිබුණත් අපි බබා එතකොට චූටිනේ. ඒ හින්දා එයාගේ ගොඩක් අපි අයින් කරා. අයින් කරලා පුළුවන් ඒවා ටික විතරයි ගත්තේ. ඉතින් ওই විදිහට ඒ ෆේස් කරපු බෑඩ් එක්ස්පීරියන්ස් එකකින් හින්දා තමයි මම අදටත් යන අපාර්ට්මන්ට් වල ෆ්ලෝ එක බලන්නේ. ඒ කියන්නේ එදා විච්ච දෙයට මම ෂොක් වුණා. ඒ කියන්නේ ඊට පස්සේ අපි වෙන තැනකට අපිට මූව් වෙන්නවත් සල්ලි තිබුණේ නැහැ අපි අතේ. මොකද ආව ගමන් ලංකාවේ ගෙනාපු සල්ලි වේදම් කරලා තමයි මෙහෙ ඉන්න අපි ඒ ස්ටුඩියෝ එක ගත්තේ. අපි ඒක ගත්තෙත් ලංකාවේ එක්කෙනෙක්ගෙන්. අපි මාස 2කට තමයි ඒක අරගෙන තිබුණේ. කමිෂන් එකක් කියලා එකක් යනවා මෙහෙ. ඉතින් ඒ කමිෂන් එක මාස 2කට දීලා තිබුණේ. මෙහෙ ඇත්තටම පොඩි ඉඩක් වුණත් ඒක ලක්ෂ ගාණක්. මම ඔයාලට පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාන්නම්. ඒ රූම් එකේ මං ගාව තිබුණා මේ පොඩි ඒ කියන්නේ අපි ඒ ස්ටුඩියෝ එක බාර දෙන වෙලාවේ අපි පොඩි වීඩියෝ එකක් ගත්තා මේ ආර ලංකාව එක්කනට යවන්න. මොකද අඩුපාඩු නැතුව අපි ආපහු මේක බාර දෙනවා කියලා කියන්න. මම මේ වීඩියෝ එක තියනවා නම් මම ඔයාලට මේ සයිඩ් එකෙන් දාන්නම්. ඉතින් ඔය අපිට ඉතින් වෙන එකක් මාරු වෙන්න තිබුණේ නැහැ. අපි මාසික කමිෂන් එක අහපුවා ඉල්ලුවා ලංකාව එක්කනගෙන්. එයා ඒක දෙන්න බෑ කියලා කිව්වා. අන්තිමට අපිට ඉන්න උනා ඒ බිල්ඩින් එකේම. දවස් 2කට පස්සේ අපි ආපහු ඇවිල්ලා ඒ බිල්ඩින් එක ක්ලීන් කරලා හැම තැනම හැම එකම හේදුවා. හොදලා එතන අපි ක්ලීන් කරලා සතියක් විතර ඒ ෆ්ලෝ එකේ ආපහු හිටියා. ඒක ගොඩක්ම මම
අකමැතිම දෙයක් උනේ කොහොම හරි ඊට පස්සේ දවසේ අයියා කොහොම හරි හිටියා. නිවාඩු දවසක් හරි අපිට හම්බුනේ. ඒ කියන්නේ බ්‍රහස්පති දවසක තමයි ගිනි ගත්තේ. අයියා සිකුරාදා ඔෆිස් එකට ගිහලා නිවාඩුවක් ගත්තා. ඊට පස්සේ සෙනසුරාදාද අයියා හිටියා. ඊට පස්සේ සතියේ තමයි ආයේ උනේ ඒගොල්ලෝ කොහොම හරි ෆයර් එක හදන්න කටිය ෆයර් ටෙස්ටිං කරනවා කියලා මොනවා හරි ටෙස්ටිං වගේක් ආයේ එලාම් එක වැදුනා. මම එතකොට පොඩි එක්කෙනාව නාව හිටියේ. මට හිතා ගන්න බැරුණා. ඉතින් මම තනියමනේ මම හොඳට බය වුණා. ආයෙ පාරක් මොකක් හරි ෆයර් වෙනවා කියලා හිතුවේ මම. ඉතින් මම නාව හිටියේ බබාව ටවල් එකකින් ඔතාගෙන මං අහපව පහලට දිව්වා. ඒ දුවනකොට ඉතින් මම තනියමනේ අනිත් කවුරුත් දුවන්නේ නැහැ. මං විතරයි දුවන්නේ. මම අයියා මට කිව්වා ෆෝන් එයා ලයින් එකේම ඉන්නේ නැද්දි මට කිව්වා ෆෝන් එක ඔන් එකේ තියාගෙන යන්න කියලා. මම ලිෆ්ට් එකේ ගියා. ලිෆ්ට් එක වැඩ ඒ වෙලාවේ. ඉතින් කවුරුත් දුවන්නේ නැහැ නේ. අනිත් මිනිස්සු සාමාන්‍ය විදිහට ඉන්නවා. ඒක අනිත් මිනිස්සුන්ට සාමාන්‍ය දෙයක්. එක්ක යාලා කලින් දැනගෙන ඉඳලා ෆයර් ටෙස්ටිං එකක් යන්නේ කියලා. මම මේ මොකුත් දන්නේ නැහැ. මම ඉතින් අර තෙත ළමයාත් අරගෙන තෙමිච්ච ළමයාත් අරගෙන පාලට ගියා. අයියා ඊට පස්සේ කොහොම හරි ආපහු එතන කට්ටියට සිකියුරිටි එකට කෝල් කරලා ඒකෙන් අහනකොට යාලා තමයි කියලා තියෙන මෙතන ෆයර් ටෙස්ටිං එකක් යන්නේ කියලා. ඉතින් ඒ විනාඩි 5-10 හරි මම බය වුණා. මම ඉතින් ඒ දෙයට අදටත් බයයි. අනේ නිසා තමයි තට්ටුව බලන්න ගන්න. දැන් අපි මේ ඉන්න තට්ටුවත් දෙවෙනි තට්ටුව අපි කලින් එතනින් මාරු වෙලා ඇවිල්ලා හිටිය පළවෙනි තට්ටුවේ. ඔය දෙක හින්දා තමයි මම උඩ තට්ටු වලට යන්න කැමතිම නැත්තේ. එදා විච්ච බය හින්දා. ඕක අපි උන වෙලාවේ අපි ගෙවල් කාටවත් කිව්වේ නැහැ. මොකද අපේ ගෙදරින් ඕක කිව්වොත් අනිවාර්යෙන් ඒගොල්ලෝ බය වෙනවා. ඒ හින්දා මං කිව්වේ නැහැ. ඒක වෙලා අපිට ඩුබායි වලට මාරු වෙලත් මාසයක් විතර ගියාට පස්සේ තමයි මං මගේ අක්කට ඉස්සල්ලාම කිව්වේ. එතකොට අපේ අම්මයි තාත්තා දැනන් හිටියේ නැහැ. හැබැයි මේ වීඩියෝ එක දැක්කොත් දැන් යාලා දැනගන්නවා. මොකද මම මේක ලොකුවට යාලට කියලා තිබුණේ නැහැ. මොකද යාලා බය වෙන නිසා. ඕක තමයි හේතුවම අපි අදටත් උඩ තට්ටු වලට උඩ කියන්නේ ගොඩාක් උස තට්ටු ෆ්ලෝර්ස් වලට යන්න අකමැති. දැන් මේ බිල්ඩින් එකෙත් තට්ටු 6ක් තියෙනවා. ඒකෙත් අපි ෆස්ට් ෆ්ලෝර් එකේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ විතරයි ගන්න තියනවා නම් ගමුයි කියලා කිව්වේ. කොහොම හරි අපිට සෙකන්ඩ් ෆ්ලෝර් එකේ හම්බුණා. කවුරු හරි ඉන්නවා නම් මොන හරි තව විස්තර දැනගන්න පහලින් කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන් රිප්ලයි කරන්නම්. මොකද ඩුබායි ණයට තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ මේක කොහොමද ප්‍රයිසස් එහෙම ගියේ කියලා, මේක ලොකේෂන් කොහෙද කියලා. ඒ දේවල් මම ඕන කට්ටිය කියන්න. එහෙනම් මම කමෙන්ට් එකක් දාන්නම්. තව ඉස්සරහට වීඩියෝස් වගේක් එන්න තියෙනවා. චුටි බබාගේ වීඩියෝස් තමයි ගොඩක් මම ගේන්නේ. බබාගේ ස්කූල් සම්බන්ධව ඒ දේවල් ගැන තමයි මම ඉස්සරහට වීඩියෝස් වගේක් තියෙන්නේ. මම ඒ ටිකත් ඔයාලට ඉක්මනට අරගෙන එන්නම්. එහෙනම් ආයි වීඩියෝ එකකින් මම ඔයාලව හම්බෙන්න එන්නම්. එතකන් ගිහින් එන්නම්. See you bye.